මෙහි ඇප් එකක් දාගත්ත. ඒ ඇප් එක through තමයි මම බයික් එකක් කෝල් කරලා බයික් එකෙන් යන්නේ. මෙහි හෙල්මට් දාන්න අවශ්‍යම නැහැ. තමන්ගේ ආරක්ෂාවට දානවා ඇරෙන්න පොලිසියෙන් ඒක ලංකාව වගේ අනිවාර්යෙන්ම හෙල්මට් එක දාන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඉතින් හෙල්මට් එකකුත් නැතුව යනවා. මේ ඉන්නේ මාත් එක්ක යන රයිඩ්. බාත් 28කට තමයි මගේ රයිඩ් එක තියෙන්නේ. ඉතින් මම එයාව ඇග්‍රි කරගත්තා මාව ආයි ගෙනල්ලා දාන්න. බාත් 56කට එයා ඇග්‍රි වුණා. ලේඩි කෙනෙක් තමයි බයික් එක ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ. හැමෝම එක හා සමානව ටැක්සි ඒ හැමදේම මේගොල්ලෝ කරනවා. ඔයාලට පේනවා මේ ෆොරිනර්ස්ලා දෙන්නෙකුත් බයික් අරන් යනවා. මාත් බයික් එකක් ගන්න බැලුවා. නමුත් මට තිබ්බ පොඩි ප්‍රශ්නයක් මගේ ලයිසන් එකෙන් මෙහෙ ඩ්‍රයිව් කරන්න පුළුවන්ද කියලා. ඒකට හරි උත්තරයක් දෙන්න දන්නේ නැහැ. රෙන්ට් බයික් කරන එක්කෙනා ඒකට මට හරි උත්තරයක් දුන්නේ නැහැ. එයා සමහරලාට කියනවා චෙක් පොයින්ට් එකකදී මෙහෙම වුණොත් මෙච්චර දඩ ගහනවා කියලා. ඉතින් එතන ඩවුට් එකක් නිසා මම මෙහෙම මේ වෙලාවේ බයික් එකක් ඩ්‍රයිව් කරන්න ගත්තේ නැහැ. මෙහෙ Uber Pick Me වැඩ කරේ නැහැ. ඇප් එකක් තියෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් නමත් එක්ක. ගොඩක් අඩුයි මේ ඇප් එකේ ගාන. රුපියල් 580කට වගේ මට මේ ගමන ගිහිල්ලා එන්න පුළුවන්.